සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද මේ අවුරුදු කාලේ මම ෆැස්ට් එකක් හදන්න යන්නේ. ඒකට අන්නාසි දාලා සුපිරි ෆැස්ට් එකක් හදලා අපි අද කමු. අපි ඉතින් ඒක හදන්නේ කොහොමද කියලා දැන් බලමු. මුලින්ම ෆැස්ට් එක අරගෙන තැම්බෙන්න දාගන්න ඕනේ වතුර එකට. එන්න යන ෆැස්ට් එක දාගන්න. ඒක වේද දාගන්න. ඇතිද? වතුර මැටි එක. හරි එහෙනම් අපි එළවලු ටික එහෙනම් කපා ගමු. පොඩි පොඩි කෑලි වලට මෙතන තියෙනවා කැරට් තියෙනවා, සුදු ලුණු තියෙනවා, ඊට පස්සේ බී ලුණු තියෙනවා, ලීස් තියෙනවා, අවු මිරිස් තියෙනවා. මේ ටිකක් දැන් කපා ගමු. ඊට පස්සේ මෙතන අන්නාසි ගෙඩිය තියෙනවා. අපි අන්නාසි ගෙඩියත් කපා ගමු. ඉතින් මුලින්ම අපි අන්නාසි ගෙඩිය කපා ගමු. ඊට පස්සේ මේ ටික පැත්තකින් තියාගමු. හරි. දැන් අපි යන්නේ අන්නාසි ගෙඩිය කපා ගන්න. හරිනේ. අපි අන්නාසි ගෙඩිය කපා ගමු. හරි ඉතින් අන්නාසි ගෙඩිය අපි මේ විදිහට කපා ගත්තා. අපි මේක මේ විදිහට කපන වීඩියෝ එකක් ගමු. වීඩියෝ ලිස්ට් එකේ මේ වගේ මේ විදිහට පෙයච්චෝ. මේ කපා වීඩියෝ එක. මේ අන්නාසි ටික අපි මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට අපි අන්නාසි ටික කපා ගන්නවා. අපි මේක පොඩ්ඩක් හොදගමු මේ විදිහට. අපි අන්නාසි ටික පැත්තකින් තියලා ඒ වගේම පැස්ට් එකත් අරහේ දැන් තැම්බෙන ගමන් තියෙන්නේ. අපි එළවලු ටික කපා ගමු ටක් ගාලා. හරි අපි එළවලු ටික දැන් මුලින්ම කපා ගමු. මේ විදිහට ලුණු ගෙඩිය කපා ගමු. ලුණු කපන්න බෑ කපන්න වෙනවා. කොටු කොටු කපා ගමු. හරි. ඊට පස්සේ මේ ලුණු ටික කපා ගමු. මේ විදිහට අපි ලුණු ටික කපා ගත්තා. අපි පැත්තකින් තියමු මේ ලුණු ටික. ඊට පස්සේ කැරට් කැලි කපා ගමු. කැරට් ටික කපමු මේ විදිහට. හරි. මේ විදිහ ලස්සනයි හැටියට. ඊට පස්සේ තව කැරට් ගෙඩියක් කරගෙන කපා ගමු මේ විදිහට. ඒක අපි වෙන විදිහට කපා ගමු. අපි කැරට් එක තුන කපා ගත්තා ඉක්මනට. ඊට පස්සේ අපි ටිකක් සැරට කන්න ඕන නිසා මේ වගේ අම්බිරිස් ටිකක් දාමු. හරි. යම් මිස්ට් මේ විදිහට කපා ගන්නවා.
සැර කන්න එක. සැර තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි උන්න තව මිරිස් කිරි දාගමු මේකට. ඊට හොඳ සාර තියෙනවා මේ වගේ හොඳ මිරිස් සැර තියෙන්න ඕනේ. ඊට අපි මොකද තියෙනවා ලීස් කොළ ටිකක්. අපි ලීස් කොළ මේ විදිහට කපාගමු. චූටියට දියාගමු. මේ ඇත්තම හොදලා තියෙන හොඳට පණුවෙම නැහැ. හරි. මේ විදිහට හොදලා කපාගමු ලීස් කොළ ටික. මේ දීනේ ලියා ගන්න හොඳට. මේ විදිහට. ලීස් ටිකත් හොඳට දීනේ ලියා ගන්න. ඒක ටිකවත් ගන්න එපා ඒක කියලා වෙනවා. මේකත් නෑනේ. මේක තියද? මේක තියද? මොකද? මේක නෑනේ. මේ මේකද? පැත්ත පේනවා. ඇතුළ පේනවා. අපස්සන්නේ. උල් ටික දාන්න. අයිය. මේක ඉස්සරහම ඉස්සර දාන්න ඉස්සර. හරි. මේ විදිහට ලීස් ටික යාලට ටික ලොකු කැලේ වල තියෙනවා. ඒක උඩට ආඩක් තියෙනවා මේක. හරි. මෙන්න අපි. හරි. වතුර ටික ලියන් තියෙනවා. අපි ඔන්න මේකට සුදු ටික දාගමු විදිහට. සුදු ටික දාගමු. සුදු ටික තමයි ගිලා ගත්තා. වැඩි සුදු දාන්න එපා. සුදු ටික පොඩි ලියා ගමු. මේ විදිහට තමයි තියෙන අපේ රෝටි කපාගෙන තියෙනවා. ක්ලෝස් අප් ලුක් එකක් මේ විදිහට තමයි අපි ගන්නෙ. තියෙන්නේ අපේ පළතුරු ටිකේ ක්ලෝස් අප් ලුක් එක. ඉතින් මේ තියෙන කපාගත් අන්නාසි ටික අපි දැන් පැස්ට් එක හදමු වෙනවා. හරි. එහෙනම් අපි යන් පැස්ට් එක හදන්න. දැන් අර වටේ මේක පෙන්නන්නේ. හරි. අපේ පැස්ට් එක දැන් හැදිලා තියෙන්නේ. ඔව් ඇත්තටම මේක හොඳට මේ වගේ තියෙන්නේ. දැන් අපි පැස්ට් ටික මේ වගේ වෙනම දාගමු. මේ වගේ බාජුවකට. හරි. හොඳටම හැදිලා තියෙන්නේ පැස්ට් ටික අපේ. තැම්බිලා තියෙන්නේ හොඳට. වතුරත් තිබ්බලා තියෙන්නේ. අපි ටික දාගමු මේ විදිහට බාජුවකට. ඔය ටික දාගන්න එක ඇති. හරි. හරි මේක වගේ දාමු. ඊට පස්සේ මේක හරි වෙන දියවන්න. ඉතින් අපි මේකට දාමු මුලින්ම ලුණු ටික. මේ විදිහට ලුණු ටික දාමු. සුදු ලුණු. ලුණු ටික දාලා ඊට පස්සේ මිරිස් කැල් ටිකත් මේ විදිහට දාමු. අපි මේ විදිහට ලුණු ටික සම්මන් පාට වෙනකම් බැද ගන්නවා. ලුණු ටික මේ විදිහට බැද ගන්නවා. මොකද වෙන? ලුණු ටික බැද ගන්නවා. ඊට පස්සේ අපි මේකට මිරිස් කුට්ටියක් එකතු කරනවා මේ විදිහට. හරි. ඒක තරයට තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කුරුදු 3-5 කුඩු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මේකට අපි කාපුරු පොඩ්ඩකුත් දා ගන්නවා. කහ පාට කොට කිටින්න මේක. වැඩි දා ගන්න කාපුරු පිටයි දාගන්නේ. හරි. ඊට පස්සේ මේ විදිහට මේ විදිහට කලවම් කරන්න හොඳට. මේ විදිහට ලස්සනට එන්න. පෑය ලස්සනට එන්න කලවම් කරනවා. මේකෙන් වීඩියෝ වෙනවනේ. හරි. ඊට පස්සේ අපි අන්නාසි ටික මේ විදිහට එකතු කරගන්න ඕනේ මේකට. හරි. ඊට අන්නාසි ටික දාලා මේක ලස්සනට කර වෙන්න දෙන්න ඕනේ. මේ විදිහට. අපි ටිකක් කරමු තියාගමු. ඊට පස්සේ අපි දැන් අපි කැරට් කෑලි ටික එකතු කරමු මේ විදිහට. මේ කැරට් ටික මේ විදිහට එකතු කරනවා. කැරට් ටික තෝම විදිහට. ටිකක් අපි කැරට් වල තියෙන ස්වභාවික රහ එන විදිහට වැඩි ගියේ නැති විදිහට තමයි මේ කැරට් ටික එකතු කරගන්න නැත්තේ. ලස්සන විදිහට කැරට් ටික දා ගන්නවා. හරි. මේ
මේ විදිහට අපි කැරට් ටික දාගමු. ටිකක් කරලා තියාගන්න. ඊට පස්සේ දැන් අපි අන්තිමට තමයි මේ වගේ ඩීස් ටික එකතු කරන මේ විදිහට. ඩීස් ටික අන්තිමට එකතු කරන මේ විදිහට. එතකොට ඩීස් වල තියෙන්නේ නැහැ අතන හොඳට රහස් වෙනවා ඊට පස්සේ මේ විදිහට අස්සන් රහස තියෙනවා මේ විදිහට තමයි අපි දැන් මේක ටිකක් කියලා ඉදෙන්න තියාගන්න ඕනේ මේ විදිහට ඉදෙන්න තියාගන්න ඇත්තට මේක ලස්සන පාටකට තියෙනවා මේ ලස්සන සෝස් එකක් වගේ එකක් තියෙන්නේ. ඇත්තට මේ සෝස් එක තමයි මේ අපේ පැස්ටා එකේ. මේක අපි ගන්න පුළුවන් පයිනැපල් සෝස් එක කියලා. ඇත්තට මේක ලස්සන රාකට තියෙනවා මේ පේනවනේ. මාර සුවඳක් එනවා. අත සුවඳක් එනවා මේ විදිහට. ඇත්තට මාර සුවඳයි. අපිට ඇත්තටම දැන් අපි තව චුට්ටකින් මේක ලුණු කුට්ටියක් එකතු කර ගන්නවා. මොකද අන්තිමට තමයි අපි ලුණු දාන්නේ. චුට්ටක් කියලා තියෙනවා මේ දෙන්නම. හරි දැන් අපි පැස්ටා එක මේ විදිහට එකතු කරන්න යන්නේ. ගන්නවනේ. මෙන්න මේ විදිහට පැස්ටා එක අපි දාගමු. හරි. මේ විදිහට පැස්ටා එක දාලා ටිකක් කරලා මේක කරගන්න මේ විදිහට හොදට. මෙහෙම කරා නම් සුපිරියර් වගේ නම බලන්න. හරි සුපිරියර් හැදිලා තියෙන්නේ. මොකද මෙහෙලක් දැන් මේක දිගමරා. හරි සුපිරියර් වැදලා තියෙන්නේ. හරි අපි නම් මේකේ අපි කාලා බලමු කොහොමද රස කියලා. හරි. අපි ප්ලේට් එකට දාගමු ටිකක් මේ විදිහට. හරි හොඳයි. මේ ප්ලේට් එකට දාගමු ටිකක් ඔය විදිහට. හොඳයි. ටිකක් දාගමු. හරි අපි මේ කාලා බලමු කොහොමද රස කියලා. හරි. ඉතින් මේ විදිහට තමයි අපේ පාස්ටා පයිනැපල් පැස්ටා එකේ ක්ලෝස් අප් ලුක් එක තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. පේනවනේ ලස්සනට කැරට් කෑලිම තියෙනවා ලස්සනට. හරි අපි කාලා බලමු කොහොමද රස කියලා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පැස්ටා එක. පොඩ්ඩක් ක්ලෝස් අප් ලුක් එකක් ගන්න ළඟට. මේ විදිහට තමයි අපේ පැස්ටා එක තියෙන්නේ ඇත්තටම. හොඳ සුවඳක් එනවා. අපි බලමු කාලා කොහොමද රහ කියලා. මාර රහක් කියන්නේ මොකද අන්නාසි කැලියෙම හැපෙද්දී තියෙන රහයි මේක මාර සැලකුත් තියෙනවා දෙකක් මික්ස් වෙලා තියෙන්නේ ඇත්තම හොඳයි මාරු මාර හත් තියෙන්නේ නැත්නම් සුපිරි